නිකමට හිතන්න කෙනෙක් නීත්‍යානුකූලව නඩුවක් දිනනවා. ඒත් ඇත්තටම එයාට යුක්තියක් ඉටුුනේ නෑ වගේ හැඟීමක් ඉතිරි වෙනවා. කොහොමද හැම වෙන්නේ? නීති පොතේ හැටියට හැමදේම හරියටම සිද්ධ වෙලා ඒත් හෘද සාක්ෂියට අනුව ලොකු වැරද්දක් වෙලා අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි equity එහෙමත් නැත්නම් සාධාරණත්වය කියන මේ විශේෂ යුක්ති ක්‍රමය අපිට උදව්වට එන්නේ. මේක හරියට නීතියේ තියෙන හිඩැස් පුරවලා ඇත්තම යුක්තිය ඉටු කරන ක්‍රමයක් වගේ. ඉතින් අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් ඉගෙන ගනිමු. අපි මේ ප්‍රශ්නේම පටන් ගමු. නීතියේ රාමුව ඇතුලේ ඉඳලා Tamanda අසාධාරණයක් වුණා කියලා කෙනෙක්ට හිතුනොත් මොකක්ද වෙන්නේ? ඇත්තටම equity කියන මේ සම්පූර්ණ සංකල්පයම බිහි වෙන්න මූලිකම හේතුව වුණේ මෙන්න මේ ගැටලුව තමයි. හරි, equity කියන සංකල්පය ආවේ කොහොමද කියලා හරියටම තීරුම් ගන්න අපි පොඩ්ඩක් ඉතිහාසයට යන්න ඕනේ. මුල් කාලේන එංගලන්තයේ තිබුණේ පොදු නීතිය. එහෙමත් නැත්නම් common law කියන ක්‍රමයක්. මේකේ විශේෂත්වය තමයි මේක පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු නීති පොත්වලට වඩා අධිකරණ තීන්දුව සහ පැරණි සම්ප්‍රදායන් මත පදනම් වෙලා තිබුණේ. හැබැයි ඉතින් මේ ක්‍රමේ ලොකු දුර්වලතාවයක් තිබුණා. ඒක තමයි මේක හරිම දැඩි. නීති පොතේ තියෙන දේ අකුරටම කරනවා මිසක් එහාට මෙහාට වෙන්නේ බෑ. ඉතින් ඒ නිසාම ගොඩක් වෙලාවට අධිකරණයකට විසඳුමක් විදිහට දෙන්න පුළුවන් උනේ එකම දෙයයි. ඒ තමයි මුදල් වන්දියක් ගෙවන එක. ඒත් ඉතින් හිතන්න බලන්න හැම ප්‍රශ්නයකටම උත්තරේ සල්ලි වෙන්න බෑනේ නේද? සමහර අසාධාරණයන් තියෙනවා ඒවා කවදාවත් මුදලින් මනින්න බෑ. ඉතින් මේ මුදල් වන්දියක් දෙන එක හරියට හැම ලෙඩේටම එකම බෙහෙත දෙනවා වගේ වැඩක් වුණා. ඒක ප්‍රශ්නෙට ගැඹුරින් නොබලා දෙන බොහොම මතු පිටින් තියෙන විසඳුමක්. මේ නිසා නීතියෙන් නඩුව දිනුවත් මිනිස්සුන්ගේ හිතේ Tamanට ඇත්තටම අසාධාරණයක් වුණා කියන හැඟීම ඉතිරි වුණා. ඉතින් මේ తත්වය යටතේ අසාධාරණයටපත් වුණු මිනිස්සු වෙන විසඳුමක් හොයාගෙන ගියා. මේ පියවර ටිකෙන් අපිට ඒ ගමන පැහැදිලිව පේනවා. ඔවුන් මුලින්ම පොදු නීති අධිකරණයට යනවා. එතනින් ලැබෙන මුදල් වන්දි තීන්දුවෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඊට ඉහළින් යුක්ති ඉටු කරව ගන්න කෙලින්බ රටේ පාලකයා වුණු රජතුමාට පෙත්සමක් ඉදිරිපත් කරා. මේම රජතුමාට ලැබෙන අභියාචනා ප්‍රමාණය එන්නෙන්නම වැඩි වෙනකොට රජතුමාට මේ ඔක්කොම තනියම විභාග කරන්න බැරි වුණා. ඉතින් එතුමා මේ වගකීම තමන්ගේ චාන්සලර්වරයාට පැවරුවා. චාන්සලර්වරයා කියන්නේ ඒ කාලේ රජුගේ ප්‍රධාන උපදේශකයෙක් වගේ කෙනෙක්. කාලයත් එක්ක මේ ක්‍රියාවලිය ටික ටික විධිමත් වෙලා චාන්සලරි අධිකරණය කියන නව අධිකරණයක් දක්වා වර්ධනය වුණා. ඔන්න ওই විදිහට තමයි සාධාරණත්වය කියන මේ නව යුක්ති ක්‍රමය බිහි වුණේ. එහිනම් අපි සරලවම අර්ථ දක්වමු මේ ඉක්විටි එහෙමත් නැත්නම් සාධාරණත්වය කියන්නේ මොකක්ද කියලා. හොඳට මතක තියාගන්න මේක පොදු නීතිය අයින් කරලා ආපු දෙයක් නෙවෙයි. මේක පොදු නීතියට අමතරව ඒ නීතියෙන් යුක්තිය හරියට ඉටු නොවන තැන්වලදී සාධාරණත්වය පදනම් කරගෙන පිළියම් ලබා දෙන ක්‍රමයක්. ඒ කියන්නේ පොදු නීතියේ හිගස් පුරවන දෙයක්. මේ උපුටා දැක්වීමෙන් සාධාරණත්වයේ හරයම අපිට පැහැදිලි වෙනවා. සෙල්බර්න් සාමිවරයා කියන විදිහට ඉක්විටි හි අරමුණ වෙන්නේ පොදු නීතියෙන් ලැබෙන සහනයට වඩා එහාට ගිහින් වඩා පරිපූර්ණ, වඩා සම්පූර්ණ යුක්තියක් ඉටු කිරීමයි. හොඳයි. දැන් මේ equity කියන ක්‍රමය යුක්තිය ඉටු කරන්නේ කොහොමද? ඒකට පොදු නීතියෙන් නැති විශේෂිත මෙවලම් කීපයක් තියෙනවා. අපි මේවට කියනවා equitable remedies කියලා. මේවා හරියට විශේෂ වැඩපෙට්ටියක තියෙන ආයුධ වගේ. මේ අතරින් අපි අද ප්‍රධානතම සහ බහුලවම භාවිතා වන මෙවලම් දෙකක්, ඒ කියන්නේ වාරණ නියෝග, එමත් නැත්නම් injunctions සහ එලෙසම ඉටු කිරීමේ නියෝග, එමත් නැත්නම් specific performance ගැන ගැඹුරින් කතා කරමු. අපි මුලින්ම බලමු මේ equity වල තියෙන සුලභම සහ බලවත්ම මෙවලමක් වන වාරණ නියෝගයක්, ඒ කියන්නේ injunction එකක් කියන්නේ මොකක්ද කියලා. වාරණ නියෝග ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. හරිම සරලයි. පළවෙනි එක තමයි තහනම් කිරීමේ වාරණය. මේකෙන් කරන්නේ යම් දෙයක් කරන්න එපා කියලා නියෝග කරන එක. උදාහරණයක් විදියට කෙනෙක් ගඟකට අපද්‍රව්‍ය දාලා ඒක දූෂණය කරනවා නම් උසාවියට පුළුවන් එක නවත්තන්න කියලා නියෝග කරන්න. අනික් පැත්තෙන් අනිවාර්ය වාරණයකින් කරන්නේ යම් දෙයක් කරන්න කියලා නියෝග කරන එක. කවුරු හරි නීති විරෝධීව තාප්පයක් හැදුවත් ඒක කඩලා ඉවත් කරන්න කියලා නියෝග කරනවා වගේ වැඩක්. දැන් අපි කතා කරමු වාරණ නියෝග අතරේ තියෙන ඊටාම සුවිශේෂී සහ බලවත් වර්ගයක් ගැන. ඒ තමයි ඇන්ටන් පිලර් නියෝගය. හිතන්නකො මෙහෙම නඩුවකට ආදාළ ඊටාම තීරණාත්මක සාක්ෂි සමහර විට ලියා කියවිලි වගේ දේවල් විත්තිකරු ළඟ තියෙනවා. ඒ වගේම ඔහු ඒවා නඩුවට කලින් විනාශ කරන්න ලොකු ඉඩක් තියෙනවා කියලා පැමිණිලිකරුට බරපතල සැකයක් තියෙනවා. අන්න ඒ වගේ හදිසි අවස්ථාවකදී තමයි මේ නියෝගය පාවිච්චි වෙන්නේ. මේක ඇත්තටම හරිම රසවත් කාරණයක්. ඩෙනින් සාමිවරයා පැහැදිලි කරන විදිහද ඇන්ටන් පිලර් නියෝගයක් කියන්නේ පොලිසිය පාවිච්චි කරන සෝදිසි වරෙන්තුවක් වඩ එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ නියෝගය අරගෙන ගිහින් විත්තිකරුගේ දේපළවලට බලි නැතුල් වෙන්න බෑ.
නමුත් මේ නියෝගය විත්තිකරුට පෙන්නුවාම පරීක්ෂා කිරීම සඳහා අවසර දෙන්න කියලා බලපෑමක් එල්ල කරනවා. ඇයි මොකද ඔහු අවසර දුන්නේ නැත්නම් ඒක අධිකරණයට අපහාස කිරීමක් වෙනවා. ඒක ඊටාම බරපතල වරදක්. හොඳයි අපි දැන් එක්විටි මෙවලම් පෙට්ටියේ තියෙන තව ප්‍රධාන මෙවලමක් දිහාට හැරෙමු. මේක විශේෂයෙන්ම ගිවිසුම් සහ පොරොන්දු සම්බන්ධයෙන් ඊටාම වැදගත් වෙනවා. ස්පෙસિෆික් පර්ෆෝමන්ස් එහෙමත් නැත්නම් එලෙසම ඉටු කිරීමේ නියෝගය කියන්නේ ගිවිසුමක් කඩකලාම වන්දි මුදලක් දෙනව වෙනුවට ඒ ගිවිසුමේ තිබුණු පොරොන්දුව ඒ විදිහටම ඉටු කරන්න කියලා අධිකරණය නිකුත් කරන නියෝගයකට. මේක විශේෂයෙන්ම පාවිච්චි වෙන්නේ වන්දි මුදලක් කියන එක ප්‍රමාණවත් විසඳුමක් නොවන අවස්ථාවලදී. අපි මේක සරල කතාවකින් තේරුම් ගනිමු. හිතන්න තනුජා සහ ඉරෝම අතර ගිවිසුමක් තියෙනවා බොහොම දුර්ලභ හොයාගන්න අමාරු චොක්ලට් තොගයක් විකුණන්න. හදිස්සියම ලෝකෙ පුරාම චොක්ලට් හිඟයක් ඇවිත් මිල අහස උසට නගිනවා. දැන් තනුජා කල්පනා කරනවා ඉරෝමාට දෙනවට වෙලා වැඩි ගානකට මේ ටික වෙන කෙනෙක්ට විකුණන්න. ඉතින් එයා ගිවිසුම කඩ කරන්න හදනවා. මෙතනදී ඉරෝමාට සල්ලි දුන්නට කිසිම වැඩක් නැහැ. මොකද ඒ විශේෂ චොක්ලට් වර්ගය වෙන කොහෙන්වත් ගන්න බෑ. ඒ නිසා මුදල් වන්දියක් කියන එක සාධාරණ විසඳුමක් වෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවකදී ඉරෝමාට පුළුවන් අධිකරණයට ගිහින් ස්පෙસિෆික් පර්ෆෝමන්ස් නියෝගයක් ඉල්ලන්න. එතකොට අධිකරණයේ තනුජාට නියෝගය කරනවා වෙන කතා නැහැ මුලින් පොරොන්දු වුණු විදියටම ඒ චොක්ලට් තොගය ඉරෝමාටම විකුණන්න කියලා. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්න කලින් පොදු නීතියේ දැඩි නීති රීති සහ සාධාරණත්වයේ නම්‍යශීලී මූලධර්ම අතර තියෙන මේ සම්බන්ධය සාරාංශ කරගන්න එක වැදගත්. මේක තමයි අපි හැමෝම මතක තියාගන්න ඕන වැදගත්ම දේ. එක විදියට කිව්වොත් ඉක්විටි කියන්නේ නීති හෘද සාක්ෂිය වගේ. නීතියේ වියලි අකුරු වලින් විතරක් සාධාරණයක් ඉටු කරන්න බැරි වෙනකොට ඒ හිඩැස පුරවල නීතිමය තීන්දුවක් ඇත්තටම යුක්තිගරුක තීන්දුවක් බවට පත් කරන්න ඉක්විටි උදව් වෙනවා. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතමු. ඕනෑම සමාජයකට ස්ථාවර හැමෝටම අනුමාන කළ හැකි නීති පද්ධතියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම එක් සිද්ධියට අනන්‍ය වූ සාධාරණත්වය ඉටු කිරීමට අවශ්‍ය නම්‍යශීලී බවකුත් අවශ්‍යයි. ඉතින් මේ දෙක අතරේ තියෙන නිවැරදි සමතුලිතතාවය මොකක්ද? සාධාරණත්වය කියන මේ සංකල්පය නිරන්තරයෙන්ම ගවේෂණය කරන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට පිළිතුරක්.